පිනතුනේ අහලා තියෙනද අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන? අඟුලිමාල මහරහතන් වහන්සේ තමයි පිනතුනේ ගෞතම බුද්ධ ශාසනයේ තේජවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර. අඟුලිමාල මහරහතන් වහන්සේට පිනතුනේ යක්ෂයන් පවා බයයි. යක්ෂයන් පවා බයයි පිනතුනේ අඟුලිමාල මහරහතන් වහන්සේට. ඒ තරම් තේජසක් අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟ තිබ්බා. පිනතුන අහලා තියෙන අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වෙන්න කලින් මුලින් ගොඩක් මිනිස්සුන්ව ඝාතනය කරලා ගොඩක් මිනිස්සුන්ගේ ඇඟිලි කපපු දරුණු මිනිමරුවෙක් නේද? කවුරුත් පිනතුනේ අඟුලිමාල ඉදපු ඒ කැලේ අයිති වුණේ කෝසල රාජධානියට. කෝසල රාජධානියේ කොසල් රජතුමා පවා අඟුලිමාල කියන නමට ගොඩක් බය වුණා. ගොඩක් ඇතිගත්තා පිටුතුනි. ඒ තරම් තේජානුභවය අඟුලිමාලයන්ට තිබ්බා. එහෙව් අඟුලිමාල පිටුතුනි කඩුවක් අමෝරාගෙන බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න යනකොට ඒ අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ දහම්පස ලබා දුන්නේ නැත්ද? ඒ අඟුලිමාලයන්වත් පිටුතුනි සංසාර දුකින් එතර කරවව බුදුරජාණන් වහන්සේ. අඟුලිමාල පිනතුනි දරුණු මිනිමරුවව අහිංසක පුද්ගලයෙක් බවට පත් කර බුදුරජාණන් වහන්සේ පිනතුනි අඟුලිමාලයන් වහන්සේව දමනය කරලා අඟුලිමාලයන් වහන්සේව පැවිදි කරලා පිනතුනි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ සිට එක්කගෙන ඇවිල්ලා ඉන්නකොට එතනට එන කොසල් රජතුමා මහා සේනාවක් එක්කගෙන ඊපස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඇයි මෙච්චර සේනාවක් ඔබ එක්කගෙන ආවේ කියලා. ඒ වෙලාවේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මෙච්චර සේනාවක් එක්ක ගමනක් යන්න හදන්නේ. ඒ තමයි ස්වාමීනි මේ ආසන්නට වෙන මහා කැලයක් තියෙනවා. ඒ කැලේ දරුණු මිනිමරුවෙක් ඉන්නවා ස්වාමීනි. යන්නේ එක්කෙනාව මරනවා මේ මිනිස්සයා. අපේ සෙබළු ගොඩක් වැරියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්සයාව අල්ලගෙන ඉන්න. හැබැයි ඒ හැමෝම මේ මිනිමරුව මරනවා. ඒ මිනිමරුව අල්ලගෙන ඉන්න තමයි අපි යන්නේ කියලා පින්තුනි කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට කියනවා. මේක කියද්දිනොත් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ එහා පැත්තේ අඟුලිමාලයන් වහන්සේ වැටෙනවා. අඟුලිමාලයන් වහන්සේ කාටවත් හොයාගන්න බැහැ. හිස බාලා සිවුරු පුරවලා ඉස්සර ඉදපු මිනිමරුවගේ ස්වභාවයෙන් නෙවෙයි දැන් ඉන්නේ. ගොඩාක් ශාන්ත පෙනුමකින් තමයි පින්තුනි මේ වෙලාවේ වහන්සේ වැඩෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ කොසල් රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඔබ ඔය අල්ලන්න යන මිනිමරුවා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සිවුරක් දාගෙන ප්‍රතිපත්ති පිරුවොත් ඔබ ඔහු ගරු කරනවද කියලා අහනවා. ඒ වෙලාවේ කොසල් රජතුමා කියනවා ඔව් ස්වාමීනි එහෙම වුණොත් මම ඔබ වන්දනා කරනවා. මම ඔහුට ගරු කරනවා කියලා